මාධ්‍යවේදියෙක් විතර කටයුතු කරද්දී අපි දැකපු කාරණා තමයි පාලන මැදිරියෙන් කියන දේ මේ පැත්තෙන් අහන් ඉන්න ගමන් ඔබේ පුද්ගලික දුරකථනයට පවා අපේ රටේ ජනතාව ඉතා ඉක්මනින් මේ ප්‍රවෘත්ති වාර්තා කරන්න පටන් ගත්තා. මේ අත්දැකීම ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ? නෑ ජනතාව වශයෙන් ඇත්තටම මේ අපිට මාධ්‍යවේදීන් ඇත්තටම ගත්තම 220ක් විතර තමයි රට වටා ඉන්නේ ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ. ඉතින් අපේ ටීම් එකත් ඉන්නවා 100ක් විතර ඇතුලේ. හැබැයි ඒ වැඩ කරාට වීඩියෝ ලබා දෙන්න විදිහක් නැහැ. මොකද බොහෝ ප්‍රදේශවල තත්ත්වය වෙනස්. දැන් තමයි පුරවැසි මාධ්‍යකරණය වටින්නේ ඔබ තමයි වීඩියෝ ලබා දෙන්නේ තොරතුරු කියන්නේ ප්‍රශ්න කියන්නේ. ඉතින් මම හිතන්නේ පෞද්ගලිකව විශ්වාසයක් තියන්න නැති ඒ අය මේකට ප්‍රතිචාර ලැබෙනවා කියලා ගොඩක් විස්තර එවනවා. නමුත් ප්‍රතිචාර මමත් ලයිව් එකේ ඉන්නේ. මම ඉතින් අර අවශ්‍ය කරන වීඩියෝ ටික අරගෙන ඒ ටික යොදනවා සම්බන්ධීකරණය කරනවා අවශ්‍යම ස්ථානවලට සම්බන්ධී. මේක ඉතින් මම හිතන්නේ ජාතික ක්‍රියාන්විතයක් මේක ඉතින් බෙදිලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පොඩි ගේම් එකක් ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේක උදව්වක් විදිහට කරගන්නවා. මොකද අපි මේක කරේ නැත්තම් කවුරු හරි කරන්න ඕන. ඒතර කවුරුත් කරන්නේ නැත්තම් මොකද කරන්නේ? ඉතින් ඒ හින්දා මේ කරන්නේ හැමදෙනාම උදව් කරනවා. Facebook page වල දානවා, share කරනවා, අනිත් කෙනාගේ උදව්ව පෙන්නනවා, වීඩියෝස් පෙන්නනවා. ඒ අයට උදව් කරන්න දිරිමත් කිරීමක් කරනවා. මෙතන මම කිසිම වෙලාවක දේශපාලන පක්ෂ එකකවත් නෙමෙයි හැම දේශපාලන පක්ෂෙම නියෝජිතයන්ගේ ඒවා වීඩියෝ ෂෙයා කරනවා. මේ හොඳ වීඩියෝ ක්‍රියේටර්ස් ලගේ ඒගොල්ලන්ගේ ඒවා දානවා, බ්ලොගර්ස් ලගේ